හේ යාළුවනේ ඔයාලා හැමෝම අද වීඩියෝ එකට පිළිගන්නවා. අද මම අරන් ආවේ ලුණු පහනක් හදාගන්න විදිය හරියටම. මේකට අපිට ඕන කරන්නේ මේ වගේ චූටි වීදුරු කෝප්පයක් හරි මැටි කෝප්පයක් හරි. ඊට පස්සේ ලුණු ඕන කරනවා ලුණු කැට හරි කුඩු හරි ගන්න. ඒත් එක්කම අපිට අබ තෙල් ඕන කරනවා. මේකට අබ තෙල් තමයි අනිවාර්යයෙන්ම ඕනේ. කරාබු රැටි කීපයක් ඕන කරනවා. කාසිත් ඕන වෙනවා. තව මං තිරයට ගන්නේ ගිනි කූරක්. ඒ නිසා තිර වර්ග මුකුත් ඕනේ නැහැ. තිරේ හදන හැටි මං කියලා දෙන්නම්. අපි මුලින්ම කරන්න ඕනේ අර වීදුරු බඳුනට කාසි ටික දාගන්න ඕනේ අනිවාර්යයෙන්ම කාසි දාගෙන යනට. ඊට පස්සේ මේ ලුණු දාගන්න ඕනේ අපි කෝප්පේ පිරෙන්නමත් නෙමෙයි අඩු වෙනුත් නෙමෙයි මැදිව දාගන්න ඕනේ. මේකට ඔයගොල්ලන්ට ලුණු කැට ලුණු කුඩු ඔය දෙකෙන් එකක් භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ලුණු එක උඩින් කරාබන ටික තියාගන්න ඕනේ. අපි මේ ලුණු පහන කරාබන ටික එකතු කරගත්තේ කෘමි සතුන්ගෙන් පහන ආරක්ෂා කරගන්න. දැන් මම කියන්නම් තිරේ හදාගන්න විදිය. ගිනි කූරක් අරගෙන පේපර් සීවියට් එකෙන් කොටසක් පොඩි කොටසක් අරගෙන මේ විදිහට ඒක වටේ ඔතලා තමයි මම තිරයට ගන්නේ. මේකට තිර වර්ග මොකුත් රෙදි තිර නෙමෙයි අරගත්තේ ගිනි කූරමයි ගත්තේ. ඊට පස්සේ අපිට තියෙන්නේ අබ තෙල් දාගන්න. මෙතන සම්පූර්ණයෙන්ම අබ තෙල් ගන්නවා නම් ගොඩක් හොඳයි. අබ තෙල් දාලා ඉවරුනට පස්සේ ඔයගොල්ලන්ට පොල් තෙල්, කුරුදු තෙල් ඔය වගේ මොනවා හරි තෙල් වර්ග ගන්න පුළුවන්. සූඳ තෙල් වර්ග කැමති දෙයක් ගන්න පුළුවන් මේකට. මං අබ තෙල් දාගෙන ඉවරුනට පස්සේ ගත්තේ පොල් තෙල්. මෙතන ඔයගොල්ලන්ට පොල් තෙල් පිරෙන්නම දාගන්නත් පුළුවන්. ලුණු වලට උරා ගන්න නිසා එහෙම ගොඩක් දාගන්නේ අවශ්‍ය ප්‍රමාණයකට දාගන්න. ඒ වගේම මේ පහන ඔයගොල්ලන්ට හිතන වෙලාවක පත්තු කරලා නුවන්න පුළුවන්. ඔයාලගේ කුස්සියේ කෘමි සතුන් ඉන්නවා නම් මේ පහන පත්තු කරලා තියන්න. මේකේ මැසි මදුරු එලවන්න පුළුවන්. මොකද අබ තෙල් කරාබන වලින් අපි අරගෙන තින්නේ. ඒ වගේම මේකේ තෙල් ඉවරුනාම ඔයගොල්ලන්ට තෙල් දාගෙන ගොඩක් වෙලා පත්තු කර ගන්නවත් පුළුවන්. ඒ වගේම ඔයාලට මේක ව්‍යාපාරික ස්ථානයක වුණත් තියාගන්න සුදුසුයි. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලුණු පහනක්නේ. මේක ධනාත්මකව හිතන කට්ටියට නම් හොඳයි. ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න ඕනේ මේ දේවල් කරනවා නම්. ඒ වගේම මේ පහන තියෙන තැන ටිකක් ආකර්ෂණීය වෙන විදිහට හදාගන්න ඕනේ ඔයගොල්ලෝ. හරි මේ තියෙන්නේ අපි හදාගත්ත ලුණු පහන. අද වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. බයි බයි.